මගේ තේක තරයි කොහොමද බලන්නේ බවුස් කතායි ආන්දරේ කියන්නේ මාසියක්කට ඔයාගේ බ්ලොග් එක වැඩිම වෛරල් වෙන්න ඕනේ තේකේ හෙලෝ ඔන්න ඉතින් අපි කැම්පස් එකේ සෙට් එක යන්නයි හදන්නේ වර්කපොළ අපේ යාළුවෝ සෙට් එකේ 3 දෙනෙක් ඉන්නවා වර්කපොළ අපි එයාලගේ වලට තමයි යන්න හදන්නේ ට්‍රිප් එකක් විදිහට ප්ලෑන් කරලා ඉස්සෙල්ලාම අපි ගියේ නිපුණලා ගෙදර නිපුණාව අපිව ගන්න මේ ඉතින් අපි යන ගමන් අපි ඉස්සෙල්ලාම ගියා ෆුඩ් සිටි එකට මොකද අපි යන ගෙවල් වලට මොන හරි අරන් යන්න බෑ කවන්න ආන්දරේ කියන්නේ මාසියක්කට මේකේ මාසෙලේ මොකද බා මගේ අදරිස්රෝයේ බින්දුවයි ඉතිරි ඔක්කොම කවන්න ආන්දරේ ඕකේ ඔන්න ඉතින් කොහොම හරි කඳුත් නැගගෙන නිපුණලා ගෙදරට යනවා එයාලා ගෙදර යන්න තියෙන්නේ කඳුත් නැගගෙන හරි ෆයිනලි අපි ආව කන්දකුත් නැගගෙන ඒ බ්ලොග් කරන්න බා පිට ලැජ්ජ වෙනවා මේ තියන්නේ නිපුණලගේ අම්මා හදලා තිබ්බ රසම රස කෑම වේලා හරිම රසයි ඔන්න අපේ නිපුණලගේ අම්මගෙන් නිපුණගේ හොඳත් අහන ගමන් අපි ඔක්කොටම කලින් කෑම කාලා හිටියා ඔන්න ටික වෙලාවකට පස්සේ අපි අනිත් යාළුවෝ දෙන්නත් ආවා අපේ සෙට් එකේ ඉන්න අහිංසක ළමයා දිනෝෂික බර්ත්ඩේ එක අපි සෙලිබ්‍රේට් කරා එයා දන්න අපි කේක් එකක් එහෙම ගෙනාවා කියලා කොහොමද අපි ඉතින් එයා සර්ප්‍රයිස් කරා අපිට ඉතින් කවදා හරි බලලා සතුටු වෙන්න මතක් කරලා hina වෙන්න තියෙන්නේ මෙන්න මේ මෙමරිස් විතරයි දවසක පාබේද අහසේ අපේ පැනලා කවුරුද මට්සෝයි අපේ ඉතින් සෙට් එකයි බලන් ඉන්නේ කාට හරි පොට්ටක් කරදෙනකම් එයාව ජෝක් එක කරගන්න ඒ වගේ තමයි පවන්ටත් උනේ ඔය විදිහට අපි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා අපිට හවස තියලා සර්විස් හම්බුණා මලගේ අම්මගෙන් මොකද බ්ලොග් රුනේ බ්ලොග් නෙවෙයි ටුඩේ එපිසෝඩ් ඕකේ අපි ඔන්න ඔය විදිහට වොෂ් එකක් දාගෙන අපි තේත් බීලා දැන් යන්න හදන්නේ කෑගල්ලේ අපි කෑගල්ලට යනවා මූවි එකක් බලන්න අපේ ඩ්‍රයිවර් උනේ රුසිරු අපේ දකුණේ ළමයා අපේ දකුණේ බොසා තමයි ඩ්‍රයිවිං කරන්නේ දකුණේ බොසා say hi ආ විලෝඩ ගත්තද ඔන්න ඔය විදිහට අපි කට්ටියක් ගියා ටුක් එකේ අනිත් කට්ටිය බයික් එක්ක ඕන තමයි ගියේ මං කිව්වේ අපි සෙට් එකේ කාව හරි ජෝක් එකකට අරගෙන hina වෙන්න දෙන නම් ඒ තරම් දෙයක් නෑ අන්න කුමාරී අපි වර්කපොළ ටවුන් එකට ගියා ටවුන් එකේ ගයාෂිගේ අක්කගේ ගෙදරින් මට ආපහු තේ එකක් හම්බුණා මට ඉතින් කොහෙ ගියත් ප්ලේන් ටී එක නැතුව නම් බෑ nice මන් තේ බොන එකට හැමතිස්සෙම කියන්නේ මෙන්න මේ දකුණේ බොස් තමයි ඔයාගේ බ්ලොග් එක වැඩිම වෛරල් වෙන්න ඕනේ තේකේ ඔන්න ඔය විදිහට අපි ආවා කෑගල්ලට ෆිල්ම් එක බලන්න අපි ආවේ ෆාදර් මූවි එක බලන්න ඇත්තට මේ මූවි එක මාරම ලස්සනයි ඇත්තටම හිතුවේ නෑ එච්චර ලස්සන වෙයි කියලා මං යද්දිම කිව්වෙත් වෙන මූවි එකක් නැද්ද කියලාත් හැබැයි ඒක මාරම ලස්සන මූවි එකක් අපි ඔන්න ඔය විදිහට මූවි එක බලලා පොඩක් වෙලා ඉඳගෙන හිටියා මං ඇත්තට මේ විදිහට vlog එකක් කරන්න හිතුවේ අපිට කවදා හරි දවසක බලන්න ඉතුරු වෙන්නේ මේම vlog එකක් කරොත් විතරයි නේද කියලා හිතුන නිසා. මොකද අපේ ස්ටඩීස් ඉවරුනහම අපේ යාළුවෝ කොහේ ආයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි හැමෝටම බලන්න කවදා හරි දවසක අපේ යුනිවර්සිටි ලයිෆ් එක මෙහෙමනේ ගෙවුනේ කියලා හිතලා බලන්න මතක් කරන්න ඉතුරු වෙන්නේ මෙන්න මේ වීඩියෝ එක තමයි.
අපේ ලයිෆ් එක ඉතින් කොහේ කොහොම නතර වෙයිද කියලා කවුරුත් දන්නේ නැහනේ. අද අපි මේ විදිහට hina වෙලා හිටියට එකට හිටියට අය අවුරුදු කීයකින් අපි මෙහෙම හම්බ වෙයිද කවද ඔය විදිහට hina වෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් මං හිතනවා අපිට පුළුවන් හැම වෙලාවකදීම මේ විදිහට අපිට මෙමරිස් ගන්න පුළුවන් නම් කවදා හරි දවසක බලලා සතුට වෙන්න පුළුවන් මේ කියලා. අපි කැම්ප් කන්න ගිහපු කඩේදී අපිට හම්බුණා සියඹලා ටොෆි එකක්. ඒක හරියම රසයි. Oh, you've gone all quiet. මේ සියඹලා ටොෆි එක හදලා තියෙන ඇත්තම සියඹලා වලින්. අතරම මට ඒ වගේ ටොෆි එකක් කොහෙවත් හම්බෙලා නැහැ. Okay. අපි ඉතින් ඔන්න ඔය විදිහට මූවි එකක් බලලා කියාපේ ටයර් ව්‍යාපාර හිමිකාරිණියගේ ගෙදරට අපි නිපුණලගේ ගෙදරින් උදෑසනින්ම පිටත් වෙලා ඊළඟ නැවතුම් පළට යන්නයි හදන්නේ. ඊළඟ vlog එක මෙන්න මෙයාලගේ ගෙදරින්.